ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරන්න අපේ ජීවිතවල අපිට තියෙන කුරුස දරාගෙන එන්න. ඒවා මේ පැත්තකට විසික් කරලා ඒ කුරුස වලට පයින් ගහලා එහෙම උන්වහන්සේ තුළ සැප පහසු ජීවිතයක් හොයනවට වඩා ඒ හැම කුරුසයක්ම උන්වහන්සේ වෙනුවෙන් දරා ගන්නවා කියන්නේ ඒකයි නියම කිතුණු කැඳවීම. ඒ නිසා ඔබේ මගේ ජීවිතවල ප්‍රශ්න තියෙනවා. ඒ හැම ප්‍රශ්නයක් ඇතුළෙම අපි විඳින වේදනාව ස්වාමීන් වහන්සේගේ දුක් ප්‍රාප්තියට සම්බන්ධ කරමු. අසනීපයක් වෙන්න පුළුවන්. ඒ අසනීපේ මම දරාගන්නේ ස්වාමීන් වහන්සේ වින්දා වූ කතුර දුක් වේදනාවට පංගුකාරයක් වෙන්න කියලා හිතනකොට ඒකට ලොකු තේරුමක් එනවා. ඒකට ලොකු අර්ථයක් එනවා. ඒ අර්ථය තුළ අපි විඳින වේදනාව මහා ස්වර්ගීය වටිනාකමක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබේ මගේ ජීවිතේ අපි හැම මොහොතකම එහෙම ස්වර්ගීය වටිනාකම් හොයන්න අද දවසේ උත්සාහ කරමු.